සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මම කැෂෙන් පෙරේරා. මගේ මේ channel එකේ නමත් කැෂෙන් පෙරේරා. ලංකාවේ ප්‍රථම වතාවට මීට අවුරුදු 4කට පෙර හරියටම 2021 වැලන්ටයින්ස් ඩේ එකේ දී මම පටන් ගත්තේ මගේ channel එක උසස් පෙළ ගණිතාංශයෙන් හදාරලා ඉංජිනේරු විද්‍යාව හදාරීම සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා මම මේක පටන් ගත්තේ ඔවුන්ගේ දැනුමට අවශ්‍ය කරන පෝෂණය දෙන්න. ඉංජිනේරු විද්‍යාවේ අවශ්‍ය කරන සබ්ජෙක්ට්ස් වන engineering mathematics, fluid mechanics, thermodynamics, solid mechanics, soil mechanics, mechanics of machines, සහ management සම්බන්ධ සබ්ජෙක්ට්ස් උත් එක්ක මම මේ channel එක පටන් ගත්තේ ඒකට. මේක educational channel එකකට මම පටන් ගත්තේ. එතකොට මම මේකෙන් education කියලා කියන්නේ අපි දැනුම පමණක් ලබා ගැනීම නෙමෙයි අධ්‍යාත්ම සංවර්ධනයක් වීමත් අවශ්‍ය වෙනවා. ඒකයි උගත් මිනිස්සු කියලා කියන්නේ. නිහතමානීකම, ඒ වගේම තැම්පත් බව, හදිසි කෝප නොවීම වගේ ගතිගුණ ඇති බොහොම සිවසීමේ ගුණ ඇති පුද්ගලයෙක් බිහි කිරීම, නියම විසඳුම ප්‍රශ්නයට අදාළ නියම විසඳුම දීම හැකියාවක් තිබෙන පුද්ගලයෙකු බිහි කිරීම තමයි අධ්‍යාපනයේ මූලික අරමුණ, අර්ථය, පරමාර්ථය. ඒක මුල් කරගත් මම මේ channel එක පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා ඒ සඳහා මම සංගීතමය භාවනාව කියලා වීඩියෝ සීරීස් එකකුත් The Base of All Knowledge කියලා වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා. එතකොට මම අද දැන් මම කරන්න යන්නේ 153 වෙනි වීඩියෝ එක අද මම දැන් කරන්න යන්නේ. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ සිසු දරුවන්ට සහ සියලුම ප්‍රේක්ෂකයන්ට. මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණන 1000ට වඩා වැඩි කළ 1024ක් දක්වා එසෙව්වාට ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම කමෙන්ට්ස් දාපු සියලු දෙනාට, ලයික් කරපු සියලු දෙනාට ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරත් නොකරත් සර්වදානී දෙවියන් වහන්සේ ඔබගේ අනාගතයට සුව ආශිර්වාද කරන මේ වෙලාවේදී එමගින් ඔබගේ අනාගතයත් මරණින් පසු ජීවිතයත් සඵලමත් වීම සඳහා උන්වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව නොමතුරුව ලැබෙනවා. ඒට බොහොම ස්තුතියි. එතකොට මම මේ channel එකෙන් දැන් අද මම කරන්න යන්නේ ගණිතය යම්කිසි ගණිත ගැටලුවක් විසඳීම තමයි. මීට විස්තරින් මම දැන් මේ ඒකෙම දෙවෙනි කොටසක් තමයි තව කොටසක් තමයි දාන්න යන්නේ. ඔර්ලෝසුවක ප්‍රශ්නය. ඔර්ලෝසුවක ප්‍රශ්නේ පළවෙනි කොටස මම කරා. දැන් දෙවෙනි කොටස. දැන් ඔර්ලෝසුවක් අපි කරකැවෙනකොට, කටු කරකැවෙනකොට ඒ කටු දෙක අතර යම්කිසි වේලාවලදී යම්කිසි කෝණ ඇති වෙනවා. එතකොට අපිට බොහොම ලස්සන අවස්ථාවක් හම්බ වෙනවා මේ ඔර්ලෝසුවේ කටු දෙක. ඔර්ලෝසුවක තියෙන කටු දෙකක් තියෙනවා. මිනිත්තු කටුව සහ පැය කටුවකින් මේ දෙක අතර ඇති වෙන කෝණයේ අංශ 90ක් හෝ නැත්නම් ඒක රේඛීය කොයි එකක් මත එක වටිනවා හරි නැත්නම් මේ දෙක අතර කෝණයේ අංශක 180ක් වෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේදී වෙලාවක් කීයද අපිට බලන්න. මේක ගණනයක් කිරීමක් තමයි මෙන්න මේකෙන් සුළු ගණනයක් කිරීමක් තමයි කරන්නේ. බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔර්ලෝසුවකට අපි අත් දෙකක් කියලා සාමාන්‍යයෙන් කටු දෙක. ප්‍රධාන කටු දෙක අපිට තියෙන්නේ පැය කටුව, hour hand, මිනිත්තු කටුව, minute hand. අනිත් තව කටුවක් තියෙනවා තත්පර කටුව කියලා. ඒකට අපි කියනවා second hand කියලා. එතකොට මේ දෙක අතර කෝණය අපි එක එක අවස්ථාවලදී වෙනස් වෙනවා. ඒ ගැන කතා කරන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ඔර්ලෝසුව ගදුරට වෘත්තාකාර ඔර්ලෝසුවක් තියෙනවා. මේ ඔර්ලෝසුව පැය 12 ඔර්ලෝසුවක් අපි භාවිතා කරනවා. එතන මේ පැය 12 ඔර්ලෝසුවේ සාමාන්‍යයෙන් අපිට තියෙනවා වෘත්තයේ පරිධිය දිගේ සමාන පරතර වලින් ඉලක්කම් 12ක් ලකුණු කරලා තියෙනවා. එතන මේ ඉලක්කම් 12 අපි ගත්තොත් මේ එක එක ඉලක්කම එම වෘත්තයේ කේන්දරයට යා කරන රේඛාවන් ගත්තොත් ඒ රේඛා ඛණ්ඩර කෝණය අනුයාත රේඛා ඛණ්ඩ දෙකක් අතර කෝණය අපිට පේනවා. ඒ කියන්නේ මේ කෝණ හැම එකක්ම සමානයි.
මේ කෝණ එකක් හැම එකම සමානයි. එයාගේ පේන්නේ අපිට වෘත්තයේ ඉඳලා එම කේන්ද්‍රය ආපතන කෝණය සමානයි. වෘත්තයේ කේන්ද්‍රය ආපතන කරන කෝණයන් සමානයි. එතකොට මේ කෝණ ගත්තොත් එහෙම අපි 12ක් හම්බ වෙනවා. එහෙනම් ලක්ෂයක් වටා කෝණ ලයිකයේ සාමාන්‍යයෙන් අපිට ඉන්නේ අංශක 360යි 360 degrees. ඒක 12න් බෙදුවම අපිට එනවා 360ට 12න් බෙදුවම අංශක 30. මේ සියලුම රේඛා ඛණ්ඩ අතර කෝණේ අනුයාත රේඛා ඛණ්ඩ දෙක අතර කෝණේ අංශක 30. අංශක 30 වලින් දැක්වෙනවා. මම දැන් කල්පනා කරා අපි එක කියන වෙලාව ගත්තොත් දේකාරි නැත්තම් හවස එක හරි එක ගත්තොත් එහෙම එක කියන වෙලාව දක්වන්නේ පැය කටුව නැත්තම් අවර් හෑන්ඩ් කියන එක එකට තියෙනවා මිනිත්තු කටුව නැත්තම් මිනිට් හෑන්ඩ් කියන එක හරියටම 12ට තියෙනවා. එතකොට මේ පැය කටුවේ මිනිත්තු කටුවේ එහෙම තිබිලා මේ මොකද වෙන්නේ පැය කටුව හරි හෙමින් යන්නේ එකේද දෙක දක්වා යනවා. දැන් අතරතුරදී මේ මිනිත්තු කටුව 12 ඉඳලා වටයක් යනවා. හරියට 12 ඉඳලා වටයක් ගියොත් එහෙම අංශක 360ක් ගියොත් එහෙම ආරයා එකේ ඉඳලා ඒ කියන්නේ පැය කටුව එකේ ඉඳලා දෙකට යනවා. අංශක 30 යනවා. ඒ කියන්නේ එතකොට අපිට පේනවා වේග වෙනස්. පැය කටුවේ වේගය අංශක 30යි. අංශක 30ක් යනකොට අතන ආරයාගේ වේගය ආරයාගේ යන ගමන 360ක් යනවා. මිනිත්තු කටුව. එතකොට අපිට පේනවා ඒ වගේ වේග වෙනස්. එතන මේ වේග වෙනස් හැබැයි මෙතන මෙහෙම වෙනකොට දැන් අපි හිතමු මුලින් අවස්ථාවේදී මිනිත්තු කටුව තියෙන 12ේදී පැය කටුව තියෙන 1ේදී. තියෙන ගමන් මේක කරකැවෙනවා. ඒ කියන්නේ මිනිත්තු කටුව 12 ඉඳලා යනවා එකේ පැත්තෙන් කරකැලි යන්න පටන් ගන්නවා. එකේ තියෙන පැය කටුවත් 1 සිට 2 දක්වා ගමන් කරන පටන් ගන්නවා. යම් කිසි අවස්ථාවක් වෙනවා මේ පැය කටුවේ මිනිත්තු කටුව එක මතයක වැටෙන අවස්ථාවක්. මේ දෙක අතර කෝණය අංශක බිඳුවක් වෙන අවස්ථාවක්. එතකොට අපි මේ කෝණය කොහොමද ගන්නේ කරන්නේ? ඒ අවස්ථාවේ වෙලාව කීයදද අපි කොහොමද ගන්නේ කරන්නේ කියලා බලමු. ඒක තමයි අපි දැන් ප්‍රශ්නේ. ඉතින් මම ගත්තා මේ අවස්ථාවේදී ඒ කටු සහ එක කියන ඉලක්කම වෘත්තයේ කේන්ද්‍රාකාර රේඛාවත් අතර කෝණය θීට කියලා. ඒ කියන්නේ පැය කටුවේ එක සිට එම අවස්ථාව θීට කෝණයක් කරකැවෙනවා. ඒ θීට කෝණයක් කරකැවෙන අවස්ථාවේදී මිනිත්තු කටුව 12 ඉඳලා එම අවස්ථාවට පැමිණෙනවා. 12 ඉඳලා එම අවස්ථාවට පැමිණෙනවා. එතකොට මිනිත්තු කටුව කොච්චර කෝණයක් කරකැවෙනවද? පැය කටුව එතන θීට කෝණයක් කරකැවෙනකොට 12 මිනිත්තු කටුව 30 ධන θීට කෝණයක් කරකැවෙනවා. θීට කෝණයක් කරකැවෙනවා. පැය කටුව θීට කෝණයක් කරකැවෙනකොට අංශක θීට කෝණයක් කරකැවෙනකොට මිනිත්තු කටුව අංශක 30 ධන θීට කෝණයක් කරකැවෙනවා. දැන් මේගොල්ලෝ වෙනස් අපි මේ ස්පීඩ්ස් වෙනස් ඇන්ගියුලර් ස්පීඩ්ස් වෙනස් ඇන්ගියුලර් ස්පීඩ්ස් කියලා කියන්නේ කෝණික වේගයන් වෙනස් මේ කෝණික වේගයන් අපි බලමු කොහොමද කියලා ගන්න. ඇන්ගියුලර් ස්පීඩ් ඔෆ් ද මිනිට් හෑන්ඩ් ඒ කියන්නේ කෝණික වේගය මිනිත්තු කටුවේ කෝණික වේගය අපි ගන්නවා මිනිත්තු කටුව සාමාන්‍යයෙන් 12 ඉඳලා 1ට හරි 1 ඉඳලා 2ට හරි යන්නේ මිනිත්තු 5ක් යනවා. ඒ ඕනෙම තැන ඉලක්ක අනිවාර්ය ඉලක්කම් දෙකක් අතර ගත වෙන කාලේ මිනිත්තු 5යි. ඒ කියන්නේ අංශක 30යි. අංශක 30කට යා මිනිත්තු 5ක් ගන්න. ඒ කියන්නේ මිනිත්තුවකට අංශක කීයක් යනවද? එහෙනම් අංශක 30ක් මිනිත්තු 5කින් අංශක 30ක් යනවනේ එක මිනිත්තුවකට අංශක 6යි. 30 බෙදීම 5 6. angular speed of our hand ඒ කියන්නේ පැය කටුවේ කෝණික වේගය ගත්තොත් එහෙම එයා යනවා පැයක් යන්නේ එකෙන් දෙකට හරි දෙකෙන් තුනට යන්නේ එක පැයක් ගත වෙනවා. ඒ කියන්නේ අංශක 30ක් යනවා පැයක් යන. ඒ කියන්නේ අංශක 30යි පැයකට. පැයක් කියන්නේ මිනිත්තු 60යිනේ. ඒ කියන්නේ අංශක 30යි මිනිත්තු 60කට. ඒ කියන්නේ මිනිත්තු 60කට අංශක 30යි නම් එක මිනිත්තුවකට අංශක කීයද? 0.5යි අංශක. එක මිනිත්තුවකට 0.5යි අංශක. අංශක 12. එතකොට ඒ කියන්නේ මිනිත්තු කටුවේ වේගය මිනිත්තුවට අංශක 6යි. පැය කටුවේ වේගය මිනිත්තුවට අංශක 0.5. එතකොට අපි බලමු දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? එකම කාලය ගත වෙන්නේ. එකම කාලය. අපි හිතමු මේ කාලය දැන් මේ මුලින් අවස්ථාවේ තිබුණේ කටු දෙක පැය කටුව එකට තිබුණා මිනිත්තු කටුව 12ට තිබුණා. මේ අවස්ථාවේ ඉඳලා මේ කටු දෙක එකට පැමිණෙන ගතන කාලය කැපිටල් T කියලා මිනිත්තු T කියලා. ඒ කාලෙදී මොකද වෙන්නේ? පැය කටුව එක සිට එක කියන ඉලක්කම ඉඳලා θීට කෝණයක් කරකැවෙන. එම කාලයේදීම
මිනිත්තු කටුව 12 සිට මේ අවස්ථාවට පැමිණීමේ 30 දන්න තීට කොනේ කරකැවෙනවා. දැන් අපි එහෙනම් පොඩි සම්බන්ධයක් බලමු මෙන්න මේ. The angle rotated by the hour hand. ඒ කියන්නේ පැය කටුව මගින් භ්‍රමණය වූ කෝණය θ. ඒක සමානයි angular speed වැඩිවීම time. ඒ කියන්නේ තප්පරයට කරකැවෙන කෝණය. පැය කටුව තප්පරයට කරකැවෙන කෝණය වැඩි කිරීම එම කාලය කැපිටල් T. ඒතර අපි හොයාගත්තා පැය කටුව තප්පරයට කරකැවෙන කෝණය 0.5 degrees per minute. මිනිත්තුවට අංශක 0.5. වැඩි කිරීම T. ඒතර වැඩි කරාම අපිට මොකද මිනිත්තුට මිනිත්තුට කැපිටල් ගියන් පස්සේ ඉතුරු වෙන්නේ 0.5 T අංශක. 0.5 T එනවා අංශක θ. The angle rotated by the minute hand. දැන් angle rotated by the minute hand ඒ කියන්නේ මිනිත්තු කටුව කරකැවෙන කෝණය. මේ අවස්ථාවේදී මේ කාලෙදී මිනිත්තු කටුව කරකැවෙන කෝණය 30 ධන θ. අංශක 30 ධන θ. ඒකට සමානයි මිනිත්තු කටුවේ angular speed එක වැඩි කිරීම time. ඒ කියනවා අංශක 6යි මිනිත්තුවට වැඩි කිරීම t මිනිත්. එකම කාලය. එතකොට අපි 6 මිනිත් කැපිටල් ගියාම පස්සේ 6යි t එනවා. ඒක දෙවෙනි සමීකරණය. දැන් පළවෙනි සමීකරණය අපිට එනවා t සමානයි 0.5 t. දෙවෙනි සමීකරණය එනවා t ධන 30 සමානයි 6t. දැන් මේ සමගාම සමීකරණ දෙකක් t සහ t වලින්. එහෙනම් අපිට එකේ සමීකරණ දෙකට ආදර්ශ කරන්න පුළුවන්. t වෙනකොට 0.5t ආදර්ශ කරන්න පුළුවන්. අපි 0.5t දෙකට ආදර්ශ කරාම මොකද වෙන්නේ? 0.5t ධන 30 සමානයි 6t. එහෙනම් 30 සමානයි 0.5t යන පිටරකට ගියාම 6t වෙන 0.5t 5.5t. 5.5t කියන්නේ 30යි. එහෙනම් t සමානයි 5.45. මිනිත්තු වලින් එනවා 5.45. ඒ කියන්නේ මිනිත්තු 5කුත් 0.45 මිනිත්තු. 0.45 මිනිත්තු කියන එක මම හරවනවා 4.5 4.5 4.5 ගණක් එන්නේ. ඒක හරවනවා සෙකන්ඩ්ස් වලට, තත්පර වලට. ඒ කියන්නේ එක මිනිත්තුවකට තත්පර 60ක් තියෙන නිසා 0.45 4.5 ගාන එන ගාන 60න් වැඩි කරාම පිට 27යි තත්පර කියලා. ඒ කියන්නේ හරියටම කාලය මිනිත්තු 5යි මෙතන එනවා. ඒ කියන්නේ t කියන කාලය මිනිත්තු 5යි තත්පර 27. ඒක තමයි මේක එක මත වැටෙන්නේ. ඒ කියන්නේ එක පහුවෙලා මිනිත්තු 5කුත් තත්පර 27. ඒ කියන්නේ ටයිම් එක අපිට එනවා පැයකුත් මිනිත්තු 5යි තත්පර 27 දී මේ කටයුතු එක මතක වැටෙනවා. අන්න ඒ වගේ අපිට ඕනෑම අවස්ථාවක් 1 2 3 ඒ වගේ 4 ඒ වගේ තුනේදී අපි කටුවේ ඒක රේඛීය වෙන්නේ තර රේඛීය අංශක ඉස්සෙල්ලක් වෙනවා හරි නැත්නම් එක මතක වැටෙන්නේ කොහොමද නැත්නම් තුනේ සහ අංශක 90ක් හදන්නේ කොහොමද අංශක 3යි ඊයේදීද අංශක 90ක් හදන අවස්ථා දෙකක් එනවා. අන්න ඒ වගේ අපිට හොයන්න පුළුවන්. එහෙනම් මේක සරල ගැටලුවක්. මේක අපිට ගණිතයේ ඥානය දිනු කිරීම සඳහා මේ වගේ ගැටලු මම භාවිත කරනවා. එහෙනම් මේ වගේ ප්‍රශ්නකින් නැවත අපි හමු වෙමු. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ අනාගතය.